සුදසක් කළ හැම දිනාටම අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ බුදු පිළිමය ගැන. අද ඔයාලගේ විභාගෙත් බොහොම ළඟ නිසා අපිට අනුමාන කරන්න පුළුවන් මාතෘකාවක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. බුදු පිළිමය එහෙම නැත්නම් බුද්ධ ප්‍රතිමාව කියලා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුල බෞද්ධ කලා ක්ෂේත්‍රය තුල සුවිශේෂී ස්ථානයක් පෙන්වන නිර්මාණයක් විදිහට බුද්ධ ප්‍රතිමාව හඳුන්වන්න පුළුවන්. ඉතිහාසය පිළිබඳ සලකා බලනකොට බුදු ප්‍රතිමාව තුළ පළමුවෙන්ම ගාන්ධාර සම්ප්‍රදායේ ශිල්පීන් විසින් තමයි බුදු පිළිමය නිර්මාණය කරන්නේ ඒ කනිෂ්ක රජතුමාගේ කාලයේදී. එතකොට මේ නිර්මාණය සිදු කිරීමේදී කනිෂ්ක රජතුමාගෙන් නොමද සහාය ලැබෙනවා. ඒ වගේම පළමුවෙන්ම කාසියක තමයි බුද්ධෝ යනුවෙන් සඳහන් කරපු කාසියක් හමු වෙනවා. ඒක තමයි පළමුවන බුද්ධ ප්‍රතිමා නිර්මාණය විදිහට හඳුන්වන්නේ. ලංකා ඉතිහාසයේ තුල මෙම ප්‍රතිමාව ඌර්ශිලා පටිමා යනුවෙන් හඳුන්වලා තියෙන දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ වෙච්ච නිර්මාණයක්. ඊන අනතුරුව බුදු පිළිමය ලංකාව තුළ විද්‍යාමාන වෙන්න පටන් ගන්නවා බුදුදහම ලැබීමත් එක්ක. අන්න ඒ කාලයේදී විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන බුදු පිළිමය නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම ඒ කාලයේදී මැටි, දැව, විවිධ ලෝහ වර්ග, කිරිගරුඬ, ඇද්දල ආදී විවිධ අමුද්‍රව්‍යයන් යොදා ගනිමින් බුදු පිළිමය නිර්මාණය වෙනවා. පසු කාලීනව මේ බුදු පිළිමය තවත් සුවිශේෂී වෙන හේතුව තමයි ආකාර කිහිපයකට බුදු පිළිමය නිර්මාණය වීම. එහිදී හිඳි පිළිම, හිටි පිළිම, සතපන පිළිම නිර්මාණය වෙන පටන් ගන්නවා. හැබැයි බුදු පිළිමය නිර්මාණය වෙන්න කලින් කාලයේ තිබ්බ සුවිශේෂී ලක්ෂණ තමයි බුදු පිළිමේ වෙනුවට විවිධ සංකේත භාවිතා කිරීම. එතරදී බුදු පිළිමයට සමාන වන මුද්‍රා විවිධාකාරයෙන් යොදා ගත්තා. ඇතැම් තැන්වලදී වජ්‍රාසනය බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ආසනය සංකේතයක් විදිහට යොදා ගත්තා. සමහර වෙලාවදී සිරිපතුල ආසනයක් විදිහට යොදා ගන්නවා. ඇතැම් තැන්වලදී බෝගහ නැත්නම් බෝධි වෘක්ෂය භාවිතා කරන්නට කටයුතු කළා. ඒ අනුව ලංකාව තුළ බුදු පිළිමය ප්‍රචලිත වීමත් එක්කම විවිධ මුද්‍රා, විවිධ ආසන යොදා ගනිමින් බුදු පිළිමය නිර්මාණය වූ බවට සඳහන් වෙනවා. ඒ වගේම ගාන්ධාර කලාකරුවන්ගෙන් පසුව මතුරා ප්‍රදේශයේ මෙම බුදු පිළිම නිර්මාණය වීම ආරම්භ වෙනවා. පසු කාලීනව මේ බුදු පිළිමය තවදුරටත් සංවර්ධනය වෙලා ගාන්ධාර මතුරා ආభాෂ දෙකම එකතු කරගෙන අමරාවතී සම්ප්‍රදාය යනුවෙන් අලුත් සම්ප්‍රදායක් බුදු පිළිමයට එක් කරනවා.